සියලුම දෙනාටම ආයුබෝවන්. අද 2026 7/30 වන දින මම මේ කතා කරන්නේ තෙල්දෙනිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය තෙල්දෙනිය මහනුවර පන්විල පොලිස් ස්ථානයේ මේ කියා පටිපාටිය. මොකද දැන් පවතින ආණ්ඩුවෙන් නව රජයෙන් අනුර කුමාර ජනාධිපතිතුමාගේ නව රජයෙන් පොලිස් ස්ථානවල පැමිණිලි බාර ගන්න, පැමිණිලි දාන්න එන අය මොනියම් දෙයක් කරලා සැකපිට අත්අඩංගුවට ගන්න සැකපිට අත්අඩංගුවට ගන්න ක්‍රියාමාර්ග තමයි මේ පොලිස් ස්ථාන වලින් කරන්නේ. මොකද මට ඔප්පු කරන්න පුළුවන් පන්විල පොලිසිය පැමිණිලි බාර ගන්න මම කම්ප්ලේන් එකකට ගියා. ගිහිලිවිලා අද 30 වන දින උදේ 7:08 වෙනකොට මම ගිහිලිවිලා පැමිණිල්ල දාන්න ඔයිසි මහත්තයා ගාවට මම දැම්මම මේ මාව රිමන සැකපිට අත්අඩංගුවට ගන්න සූදානම්. පැමිණිල්ල දානෝ කෙසේ වෙතත් මගේ පරාණ බය මම එළියට බහැලුවිලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාට කිව්වම ඔයිසි මහත්තයා හම්බ වෙලා ගිහලා පැමිණිල්ල කරන්නලු. නැවත පොලිස් ස්ථානයට ගියාම අල්ලලා රිමන්ඩ් කරන්න හදනවා. මං ඊට පස්සේ මේ ඇවිල්ලිවර වෙලා මේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පැමිණිල්ලක් කරලා තියෙනවාද මේ දැන් මම අහන්න කැමති අර බංකුගෙන් ජාතික ආරක්ෂාව අර බංකුගේ කකුල් දෙක පල්ලෙන් බේරෙනවා ජාතික ආරක්ෂාව. ඉතින් මේ වගේ බූරුවෝ ටිකක් මේ රට පාලනය කරනවා කිසිම දෙයක් නොදන්න අර පොලිස් ඇමතියකින් අහන්න කැමතියි මම ජාතික ආරක්ෂාව ඔබතුමාලා මේ අරුණ ජයසේකරගෙන් අහන්න කැමති මේ ජාතික ආරක්ෂාව මේ මහජන ආරක්ෂාව ඔබතුමාලගේ කකුල් දෙක පල්ලෙන් බේරෙනවා. දැන් රට විනාශ වෙලා ගිහිල්ලා තියෙන විනාශ කරලා මුන් තියෙන්නේ නැවතත් පව් නොදී පුටු වලින් බහැලා ඵලයව රටට මේ වදාපු දෙමාපියන්ට පවා හෙන ගහනවා ඔකුම් වදාපු ජාතික ආරක්ෂාව දන්නේ අර බන්ධනාගාරේ කීයක් මැරුණද ඊට පස්සේ දිට්ඨාව ආව කළමනාකරණය කරන්න බැරි වුණා. මෝ රිලව් ගණන් කරනවා, දඩුලේන්නු ගණන් කරනවා, වවුල්ලු ගණන් කරනවා, ක්ලේන් ශ්‍රී ලංකා කියලා එනවා. ආවස ළමයින්ට වෙබ්සයිට් එකක් දැම්ම මොකද්ද මේ කරන්නේ? ජාතික ආරක්ෂාවේ දැන් අලුත්ම ක්‍රියාමාර්ග කරගන්නේ පොලිස් ස්ථානවලට ගියාම පොලිස් ස්ථාන වලින් පැමිණිලි දාන්න ගියාම කම්ප්ලේන් වලට ගියාම පැමිණිලි බාර ගන්නෑ සැකපිට අත්අඩංගුවට ගන්න ක්‍රියාමාර්ග තමයි සූදානම් කරන්නේ. ඉතින් පහත් නින්ජිත මේ පාලනයක් තමයි මේ ගෙනියන්නේ. ඕව හැඳි ගෑවිලා යන්න ඕන. ඉතින් මේ ගැන ඔබතු දැන් ඡන්දි දීපු අය රට මේ සුබ නැකතට රට අනුරට ගියානේ වෙනසක් බලාපොරොත්තු වුණා. මේකද වෙනස. පන්විල පොලිසිය ස්ථානාධිපතිතුමාගෙන් අහනවා ඔබතුමාලා මේ නිලයන් ගත්තේ ගොටු අල්ලලද පැමිණිලි බාර ගන්න නැතුව අත්අඩංගුවට ගන්න. ඉතින් මේ ගැන ඉතින් බලාගෙන ඉන්න අහන බලන අයගේ අදහස් මේ කියන්න බලන්න කොහොමද මොකද්ද මේකද මේ බලාපොරොත්තු වෙන වෙනස කියලා. ස්තුතියි.